මේ දවස්වල ලෝකෙම කතා වෙන්නේ ඉරානයයි ඇමරිකාවයි අතර පවතින යුද්ධමය තත්ත්වය ගැන. ඉරානය ප්‍රකාශ කරන්නේ ඇමරිකාව උපාය මාර්ගිකව සමාජ මාධ්‍ය අන්තර්ජාලය භාවිත කරලා තමන්ගේ රටේ මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරා කියන එක. මුළු ලෝකෙටම මේ සමාජ මාධ්‍යයේ තියෙන හිතකර අහිතකර බලපෑම ගැන තවත් ආකාරයකින් හිතන්නට ඕන වෙලාවක්. හිතන්න ඔබ දවසට කී පාරක් සෝෂල් මීඩියා යූස් කරනවද කියලා. හැබැයි කවදාවත් හිතුවද සමහර වෙලාවට මේ සෝෂල් මීඩියා ඔයාගේම අයහපතට බලපාන අවස්ථා වැඩි කියලා. ඒක සමහරට අපි Facebook එකේ දාපු දෙයකට කෙනෙක් රියැක්ට් කරන විදිහක් ඔයාට සමහරට හිතට තදින් දැනෙන්න පුළුවන්. දුකක් කනගාටුවක් තමාට තරහ යන්නත් පුළුවන්. හැබැයි මේ යන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන. ඔබේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය විසින්ම වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යොදපු අවස්ථාවක් ගැන. මේ ලෝකයේම කම්පණය කර විශාල දත්ත මංකොල්ල කෑමක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. Facebook ඇනලිටිකා නම් සමාගම Facebook පාවිච්චි කරන මිලියන 87ක යූසර්ස්ලාගේ පෞද්ගලික දත්ත රැස් කරලා විවිධ පාර්ශ්වවලට අලෙවි කරා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ලෝකයේ සිදුවුණු විශාලතම දත්ත මංකොල්ලය. මේක ලෝකේ බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට බලපෑම් කරපු සිදුවීමක්. ඒ නිසා මේ වීඩියෝ එකේ මුල සිට අවසානය වෙනතෙක් අප සමග රැඳී සිටින්න. මේ සිද්ධිය වෙන්නේ 2014-2016 අතර කාලය තුලදී. කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන බ්‍රිතාන්‍ය දත්ත විශ්ලේෂණ සමාගම Facebook හරහා මිලියන 87කට අධික ජනතාවකගේ දත්ත රැස් කරනවා. Facebook එක හරහා විවිධ පුද්ගලයන්ගේ තොරතුරු ඔවුන් රැස් කරගෙන තිබුණා. මේ හරහා ගොඩක් වෙලාවට කරේ මිනිස්සුන්ගේ පෞද්ගලික අදහස්, මතවාද, දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් ගැන තියෙන අදහස් ගැන අධීක්ෂණය කිරීම. ඒ වගේම ෆේක් නිවුස් පවා මිනිස්සු අතරට ගෙනියන්න එය පාවිච්චි කරා. ඒ එකතකින් සමාජයේ ජන මතය වෙනස් කිරීමට දරන ලද උපායක්. මේ සිදුවීම ලෝකෙට අනාවරණය කළේ The Guardian සහ New York Times කියන පුවත්පත් දෙක. බිලියන ගණනක යූසර්ස්ලා ඉන්න Facebook සමාගමේ මාර්ක් සකර්බර්ග්ට සිද්ධ වුණා මේ සිද්ධිය නිසා අධිකරණයට යන්න. ඒකට හේතුව තමයි තම සමාජ මාධ්‍ය භාවිත කරන ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත වෙනත් සමාගම්වල අවශ්‍යතාව වෙනුවෙන් විකිණීම කියන සිද්ධියත් එක්ක. Facebook සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග්ට විශාල වන්දියක් ගෙවීමට සිදු වුණා. මේන් පේන දේ තමයි අපි සෝෂල් මීඩියා වල පළ කරන දත්ත වලින් අපි නොදැන වෙනත් පාර්ශ්වයන් වෙනත් උපාය මාර්ගිකව ඔවුන්ගේ වාසි ප්‍රයෝජන වෙනුවෙන් භාවිත කරන ආකාරය. ඉතින් නැවත මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.